ඔයා කවදාරි කැඩපතක් ඉදිරියේ හිටගෙන මෙන්න මෙහෙම හිතලා තියෙනවද? මගේ මුහුණ මෙච්චර අඳුරු ඇයි? මම හොඳ ක්‍රීම් ගොඩක් පාවිච්චි කරනවා. නමුත් මගේ සමේ දීප්තිය වැඩි වෙන්නේ නැත්තේ ඇයි? ඇත්තටම දින 7ක් ඇතුළත සමේ වෙනසක් දකින්න පුළුවන්ද? අද මේ වීඩියෝ එක අවසාන වෙනකම් ඔයා බලනවා නම් ඔයාට මේක දැනගන්න හැකියාව ලැබේ. සමේ දීප්තිය අඩු වෙන්න හේතු දින 7කින් දැකිය හැකි වෙනස්කම් ලබා ගන්න මොනවාද ඔයා භාවිතා කරන්න ඕන ක්‍රම? ඒ වගේම සමට හිතකර ආහාර මොනවාද? ඒ වගේම සමේ ස්වභාවික දීප්තිය වැඩි කරන පුරුදු මොනවාද? ඉතින් සමේ දීප්තිය වැඩි කරගන්න කියලා ගොඩක් දෙනෙක් කරන වැරදි මොනවාද? ඒ වගේම අවසානයේ මම ඔයාලට කියලා දෙනවා ගොඩක් දෙනෙක් නොදන්න බෝනස් ටිප් එකක්. ඉතින් මේ වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව අවසානයේ වෙනකම් බලන්න. අද අපි කතා කරන්න යන්නේ දින 7කින් සමේ දීප්තිය වැඩි කරගන්නේ කොහොමද කියන මාතෘකාව ගැන. මුලින්ම වැදගත් දෙයක් කියන්න ඕනේ. සමේ දීප්තිය කියන්නේ සමේ වර්ණය සුදු කරන එක නෙමෙයි. දීප්තිමත් සමක් කියන්නේ නිරෝගී සමක්. හොඳින් තෙතමනේ තියෙන සමක්. ඒ වගේම හොඳින් තෙතමනේ නෙමෙයි අවශ්‍ය පරිදි තෙතමනේ තියෙන සමක්. ඒ වගේම පිරිසුදු සමක් වෙන්න ඕනේ. ඒ වගේම සෞඛ්‍ය සම්පන්න සමක් වෙන්න ඕනේ. ඉතින් අද අපි මේ වීඩියෝ එකකින් බලමු දින 7ක් ඇතුළත ඔයාගේ සම වෙනස් කරගන්න පුළුවන් විද්‍යාත්මකව පිළිගත් පුරුදු 10ක් ගැන. අංක 1 තමයි විටමින් C බහුල ආහාර ගන්න. ඔයා දන්නවද විටමින් C කියන්නේ සමේ හොඳම මිතුරා කියලා. විටමින් C මගින් කොලජන් නිෂ්පාදනයට උදව් කරනවා. ඒ වගේම සම නිරෝගී කරගන්න උදව් කරනවා. ඒ වගේම සමේ දීප්තිය වැඩි කරනවා. ඇත්තටම මේ විටමින් C තියෙන ආහාර මොනවාද? විටමින් C තියෙන ආහාර තමයි තොඩම්, දෙහි, අඹ, අන්නාසි, ස්ට්‍රෝබෙරි මෙන්න මේ වගේ ආහාර සතියක් පුරා ඔයාගේ ආහාරයට එකතු කරගෙන බලන්න ඔයාගේ සම දීප්තිමත් වෙනවා. ඊළඟ පුරුද්ද තමයි පැය 7ක් 9ක් අතර නිින්දක් ලබා ගන්න ඕනේ. ඔයා ප්‍රමාණවත් නිින්දක් ගන්නවද? රෑ 1ට නිදාගෙන උදේ 6ට නැගිටින කෙනෙක් නම් මෙන්න මේ කොටස අනිවාර්යයෙන්ම අහන්න. ඔයාගේ නිදාගෙන අතරතුර ඔයාගේ ශරීරයේ සම තමන්ව අලුත් වැඩියා කරගන්නවා. ඉතින් නිින්ද අඩු වුණොත් ඔයාගේ ඇස්සට කළු වෙනවා, ඒ වගේම සම අඳුරු වෙනවා, ඔයාගේ මුහුණට තෙහෙට්ටු වගේ පෙනුමක් එනවා. ඒ නිසා නිසි නිින්දක් ලබා ගැනීම ඔයාගේ සමේ සෞඛ්‍ය රැක ගන්න වැදගත් වෙනවා. අංක 3 තමයි වතුර වැඩියෙන් බොන්න. ඔයා දිනකට කොච්චර වතුර බොනවද? බොහෝ දිනෙක බොන්නේ අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන්. ඉතින් සමට ඔයාගේ ශරීරයට ජලය අඩු වුනහම ඔයාගේ සම වියලෙනවා. ඒ වගේම අඳුරු පෙනුමක් එනවා. තෙහෙට්ටු පෙනුමක් ඇති වෙනවා. ඒ නිසා දවසකට අවම වශයෙන් ලිටර් 2ක් 3ක් අතර ප්‍රමාණයක ජලය පානය කරන්න ඕනේ. ඉතින් දින කිහිපයකින් ඔයාට පුළුවන් ඔයාගේ සමේ නැවුම් බව ආරක්ෂා කරගන්න. අංක 4 තමයි ඉරේලියෙන් ආරක්ෂා වෙන්න. සමේ දීප්තිය නැති කරන ලොකුම හේතුවක් තමයි UV කිරණ කියන්නේ. ඉතින් ඔයා දවස පුරා එළියේ ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම සන්ස්ක්‍රීන් එකක් භාවිතා කරන්න. ඒ වගේම ඔයාට පුළුවන් කුඩයක් භාවිතා කරලා ඔයාගේ සමට වැටෙන ආලෝකය පාලනය කරන්න. ඉතින් මේ UV කිරණ මගින් ඔයාගේ සමට වෙන හානිය අවම කර ගැනීමෙන් ඔයාට පුළුවන් ඔයාගේ සමේ දීප්තිය, ඒ වගේම සමේ නිරෝගීභාවය වැඩි කරගන්න. අංක 5 තමයි සෞඛ්‍ය සම්පන්න ආහාර ගන්න. ඔයාගේ සම කියන්නේ ඔයාගේ ආහාර රටාවේ කැඩපතක්. ඉතින් ඔයාගේ ආහාරයට නිතර එකතු කරගන්න කොළ එළවලු, කැරට්, අලිගැට පේර, ගෙඩි වර්ග, මාළු, තක්කාලි මෙන්න මේ වගේ දේවල් ඔයාගේ ආහාරයට එකතු කරගන්න. මෙන්න මේ දේවින් වෙන්නේ ඔයාගේ සම ඇතුළතින් පෝෂණය ලැබෙනවා. අංක 6 මී පැණි ෆේස් මාස්ක් එකක් භාවිතා කරන්න. මී පැණි ස්වභාවිකවම සමට හිතකර අමුද්‍රව්‍යයක් විදිහටයි සැලකෙන්නේ. ඉතින් මේ ෆේස් මාස්ක් එක කොහොමද භාවිතා කරන්නේ? ඔයාලට පුළුවන් මී පැණි ස්වල්පයක් ඔයාගේ මුහුණේ ආලේප කරගන්න. විනාඩි 10ක් 15ක් අතර කාලයක් තියන්න. ඊට පස්සේ කරන්න ඕනේ මද උණුසුම් ජලයෙන් මුහුණ සෝදනය. ඉතින් මෙන්න මේ මගින් පුළුවන් ඔයාගේ සමේ මෘදු සහ නැවුම් බව රඳා පවත්වා ගන්න. අංක 7 ඇලෝවේරා එහෙම නැත්නම් කෝමාරිකා භාවිතා කරන්න. ඇලෝවේරා එහෙම නැත්නම් කෝමාරිකා ගැන අහලා නැති කෙනෙක් නැතුව ඇති. මෙන්න මේක මගින් ඔයාගේ සමේ තෙතමනේ රඳා පවත්වා ගන්නවා. ඒ වගේම ඔයාගේ සමට නැවුම් පෙනුමක් ලබා දෙනවා. ඉතින් ඔයාට පුළුවන් ස්වභාවික ඇලෝවේරා මෙන්න මේ සඳහා භාවිතා කරන්න. අංක 8 සීනි සහ ජංක් ෆුඩ් අඩු කරන්න ඕනේ. ඔයාගේ සමේ දීප්තිය නැති කරන රහසේ සතුරා කවුද? ඇත්තරම අධික සීනි. ඒ වගේම අධික සීනි නිසා ඔයාගේ සමේ තියෙන ප්‍රදාහය වැඩි වෙනවා. සමේ තියෙන පෙනුම අඩු වෙනවා. ඒ හින්දා ඔයා සතියක් පුරාවට මෙන්න මේ සීනි සහිත අධික ආහාර ගැනීමෙන් වළකින්න. එතකොට ඔයාට පුළුවන් ඔයාගේ සම දීප්තිමත් ඒ වගේම පැහැපත්ව තියාගන්න.
අංක 9 ඔයාගේ සම මෘදු විදියට ස්ක්‍රබ් කරන්න. ඉතින් මෙන්න මේ ස්ක්‍රබ් කිරීම මගින් ඔයාගේ සමේ තියෙන මැරුණ සෛල ඉවත් වෙනවා. ඉතින් මේක හැමදාම ස්ක්‍රබ් කරන එක හොඳ නැහැ. සතියේකට එකක් දෙකක් විතර ස්ක්‍රබ් කිරීම වටිනවා. මේකෙන් ඔයාගේ සම සුමට වෙනවා. ඒ වගේම දීප්තිමත් පෙනුමක් එනවා. ඉතින් හිතන්න ඔයා දිනපතා ස්ක්‍රබ් කරොත් ඔයාගේ සමට ඩැමේජ් එකක් තමයි සිද්ධ වෙන්නේ. අපි දැන් බලමු 10 වෙනි පුරුද්ද. 10 වෙනි පුරුද්ද තමයි මානසික ආතතිය අඩු කරන්න. ඔයා නිතරම ස්ට්‍රෙස් වෙන කෙනෙක්ද? ස්ට්‍රෙස් වෙන එකෙන් වෙන්නේ ඔයාගේ සමේ තියෙන කුරුලෑ වැඩි වෙනවා. ඒ වගේම සමේ තියෙන පෙනුම වෙනස් වෙනවා. අවපෑ ගන්නවා. මෙන්න මේ හින්දා ඔයා ස්ට්‍රෙස් එක මැනේජ් කරගන්න ඕනේ. ස්ට්‍රෙස් එක මැනේජ් කරගන්නවට පුළුවන්, භාවනා කරන්න පුළුවන්, ඇවිදින්න පුළුවන්, සංගීතය අහන්න පුළුවන්, පොත් කියවන්න පුළුවන්. මෙන්න මේ වගේ ඔයාගේ හිත කැමති දෙයක් කරමින් මගින් ඔයාට පුළුවන් ඔයාගේ තියෙන ස්ට්‍රෙස් එක පාලනය කරගන්න. ඉතින් මෙන්න මේ දේ කරොත් සතියක් මේ දේ එක දිගට කරොත් ඔයාට පුළුවන් ඔයාගේ සම සතියක් ඇතුළත දීප්තිමත් කරගන්න. දැන් මම කියන්නේ මේ වීඩියෝ එකේ වැදගත්ම කොටස. බෝනස් ටිප් එක. ඉතින් බොහෝ දෙනෙක් නොදන්න රහස තමයි මෙන්න මේක. සමේ දීප්තිය කියන්නේ සුදු වීම නෙමෙයි. ඇත්තටම ලස්සන සමක් කියන්නේ නිරෝගී සමක්. ඒ වගේම පිරිසිදු සමක්. හොඳින් දැක බලා ගන්න සමක්. ඉතින් ස්වභාවික සමේ වර්ණය වෙනස් කරන්න උත්සාහ කරනවට වඩා වැදගත් වෙන්නේ සමේ නිරෝගීව තබා ගන්න. සම නිරෝගීව තබා ගන්න උත්සාහ කරන එක. ඉතින් මේ වීඩියෝ එකේ මුල ඉඳන්ම අවසානය දක්වාම ඔයාලට කියලා දුන්නේ ඔයාගේ සම නිරෝගීව තියාගන්න පුළුවන් පුරුදු 10ක් ගැන. ඉතින් මේ පුරුදු 10 සතියක් ඇතුළත ඔයා කරලා බලන්න. ඔයාගේ සමේ දීප්තිය වෙනස් වෙවි, සමේ පැහැය වෙනස් වෙවි, සමේ නිරෝගීභාවය වෙනස් වෙවි. අපි දැන් බලමු සාරාංශයක් විදියට අරගෙන මේ වීඩියෝ එක. ඔයාට ඉස්සරවම අපි කිව්වා ඔයා හොඳට ජලය පානය කරන්න ඕනේ. ඊට පස්සේ ඔයා පැය 7ක් 8ක් විතර හොඳට නිදා ගන්න ඕනේ. විටමින් C බහුල ආහාර වැඩිපුර ගන්න. ඒ වගේම හිරු එළියෙන් ඔයාගේ සම ආරක්ෂා කරගන්න. ඒ වගේම සෞඛ්‍ය සම්පන්න ආහාර ගන්න. ඉතින් මී පැණි ෆේස් මාස්ක් එකක් භාවිතා කරන්න. ඇලෝවේරා භාවිතා කරලා ඔයාට පුළුවන් මූණේ තෙතමනේ රඳා පවත්වා ගන්න. ඒ වගේම සීනි සහ ජංක් ෆුඩ් මෙන්න මේ සීනි සහිත ආහාර ගැනීම වලකින්න ඕනේ. ඒ වගේම සම මෘදු විදියට ස්ක්‍රබ් කරන්න. ඔයාගේ ස්ට්‍රෙස් එක පාලනය කරගන්න. ඉතින් මේ 10 අනිවාර්යයෙන්ම ඔයාලට කරන්න පුළුවන් 10ක් ගැනයි අද අපි මේ වීඩියෝ එකෙන් සඳහන් කරේ. ඉතින් මේ 10 ඔයාට එක දිගට සතියක් යනකම් කරලා බලන්න. ඔයාගේ සමේ පැහැපත් වෙනවා. සමේ වෙනසක් දකින්න හැකියාව ලැබෙනවා. ඉතින් වීඩියෝ එක අවසන් වෙනකම් බලුව හැමෝටම බොහොමත්ම ස්තුතියි. ඉතින් තවත් දවසක මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හමු වෙමු. අපේ වීඩියෝ තියෙනවා සම පිළිබඳව වීඩියෝ, අපේ කලින් වීඩියෝ තියෙනවා. ඒ වගේම හිසකෙස් සම්බන්ධ ප්ලේලිස්ට් අනිවාර්යයෙන්ම අපේ ප්ලේලිස්ට් වල බලා ගන්න පුළුවන්. ඒ වීඩියෝත් බලන්න. ඒ වගේම වීඩියෝ ගැන අදහස පහලින් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එක බලලා ඒ වගේම සතියක් මේ දේ කරලා බලලා අනිවාර්යයෙන්ම ඔයාගේ ප්‍රතිඵලය කමෙන්ට් එකක් විදිහට දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් දවසක හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.